ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවා කියන එක අපි හැමෝම ආඩම්බරයෙන් කියන දෙයක්. ඇත්තටම වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍ය කර්ම, බෙහෙත් වගේ බොහෝ සේවාවන් මුදල් නොගෙවා ලබා දෙනවා. ඒ ගැන සැකයක් නැහැ. හැබැයි මාසයකටත් වැඩි කාලයක් මම විවිධ රෝහල්වලට ගිහින් රෝගීන් එක්ක, ඔවුන්ගේ නෑදෑයන් එක්ක, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමහර අයත් එක්ක කතා කරලා අත්දැකීම් එකතු කළා. ඒකෙන් මට හිතුනේ එක ප්‍රශ්නයක්. අපිට ලැබෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක්ද නැත්නම් බෙහෙත් නොමිලේ දෙන සේවාවක්ද කියන එක විතරයි. උදාහරණයක් විදියට සායන වලට යන රෝගීන් ගැන හිතන්න. බොහෝ දෙනෙක් උදේ 4ට විතර රෝහලට ඇවිත් පොලිමේ ඉන්නවා. සමහර අය ගෙදරින් පිටත් වෙන්නේ රෑ 2ට 3ට විතර. ඒත් ඉතින් වෛද්‍යවරයා රෝහලට ඇවිල්ලා මේ රෝගින්ව බලන්නේ උදේ 9ට 10ට. එහෙම නැත්නම් ඊටත් පස්සේ. ඉතින් හිතන්න මේ අහිංසක මිනිස්සු පැය ගාණක් නොකා නොබී අර පෝලිං වල තපිනව නේද? ඉතින් මේ මිනිස්සුන්ට හිතෙන්නේ නැද්ද මේ මිනිස්සුන්ගේ අසරණකම පිළිබඳ දුක පිළිබඳව? ඊළඟට අපි බලමු මේ රෝගියෙක් ප්‍රතිකාර ගැනීම සඳහා මේ නිවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නතර කළාම වෙන දේ පිළිබඳ. සාමාන්‍ය රෝගියා බලන්න පවුල කෙනෙක් හෝ පිටින් කෙනෙක් අපට ගන්න සිද්ධ වෙනවා. නේද? පවුලේ කෙනෙක් ගන්නවා නම් ඇත්තටම ඔහුත් ලොකු කැපීමක් කරන්න ඕනේ. මොකද සමහරට එයත් මොකක් හරි කුලියක් මලියක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටින් ගන්න කෙනෙක් නම් සාමාන්‍ය රුපියල් 4500ක් විතර දවසට ගන්නවා. ඉතින් ඇත්තටම මේක දුප්පත් පවුලකට මේක ලොකු බරක්. අපි දන්න තරමට රෝහලේ මේ ඇටෙන්ඩන්ට්ලා කියලා සේවා කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ඒක සේවා කොටසක් තමයි මේ රෝගීන් බලා ගැනීම. ඇයි බැරි මේක සක්‍රිය කරන්න? ඇයි කළමනාකාරීත්වයට ඇයි යොමු කරන්න බැරි මේ ඇටෙන්ඩන්ට්ලා මේ රෝගීන්ව බලා ගන්න? එමනම් කොයිතරම් සහනයක් වෙයිද මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට? නමුත් අද එහෙම දෙයක් වෙන්නේ නැහැ. තවත් ප්‍රශ්නයක් තමයි මේ OPD එකේ බෙහෙත් දෙන තැන. සමහර පෝලිං වල සමහර රෝහල් වල පෝලිං 3ක් තියෙනවා. එකක් කාර්ය මණ්ඩලයට, එකක් ආබාධිත පුද්ගලයන්ට, අනිත් එක සාමාන්‍ය රෝගීන්ට. ඒත් මේ ගැන පැහැදිලි පුරු නැහැ. තියෙන පුරු පුංචියට. ඉතින් මිනිස්සු පැය ගාණක් පොලිමේ ඉදිරියට ගිහුවම තමයි අර නාම් පුරුව දකින්නේ. ඉතින් ඒ වෙනකොට පැය ගාණක් තමන් වැරදි පොලිමේනේ හිටියා නේද කියලා පස්සේ තමයි දැනගන්නේ. ඉතින් හිතන්න යාගේ කාලේ. ඉතින් මේවට ලොකු විහිදන් යනවාද? මම හිතන්න බැරිද මිනිස්සුන්ට? මිනිස්සුන්ට මම හිතන්න බැයිද? පරිපාලනම හිතන්න බැයිද? මේ අහිංසක මිනිස්සුන් ගැන හිතන්න බැයිද? ඉතින් මේ පූරු පැහැදිලිව පිටිපස්සට පේන විදිහට ඕන කියන දේවත් හිතන්න බැයිද? තවත් කාරණයක් ගැන අපි කතා කරමු. මේ ශල්‍ය කර්ම ගැන කතා කළොත් සමහර වෙලාවට මේ ශල්‍ය කර්ම කිරීම සඳහා මේ රෝගීන්ට මාස 3ක් 4ක් ඉදිරියට තියලා තමයි දිනයක් දෙන්නේ. ඉතින් ඒ දවසට රෝහලට ගියාම කියනවා ඔබ ශල්‍ය කර්මයට ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔබට අපි කෝල් කරුවා. ඔබ ආන්සර් කළේ නැහැ. ඒ නිසා අද ඔපරේෂන් එකට ගන්න වෙන්නේ නැහැ. ඔයයන් අපව ගෙදර. ඉතින් මං අහන ප්‍රශ්නේ තමයි මේ අහිංසක ඉදා වේල කුලියක් මලියක් කරලා මිනිස්සු මේ කොච්චරවත් අතේ ෆෝන් එක තියා ඉන්නේ නැහැ. හරි. ඒත් කමක් නැහැ කියමු. අඩුම ගානේ මේ ෆෝන් එක වැඩ කරුවේ නැත්නම් අඩු ගානේ රින්ග්ස් යනකන්වත්
අඩු ගානේ දෙපාරක් තුන් පාරක් උත්සාහ කරන්න තිබ්බ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. මොකද මේ පුත්කල නැවතයි මාස 3කින් 4කින් එයාගේ ශල්‍ය කර්මේ පහු වෙනවා. නේද? එක කෝල් එකක් අරගෙන ෆෝන් එක වැඩ කරුවේ නැහැ කියලා ඊළඟ දවසේ හොස්පිටල් එකට ආපුවාම ඌ ආපහු ගෙදර යවන එක අපෝ හරලා ගෙදර යන එක කොයිතරම් අසාධාරණද? මෑතකදී ගුරුවරයෙකුට උන සිද්ධියක් අතරම අහන්න දකින්න ලැබුණා. ඒ ශල්‍ය කර්මකින් පස්සේ වෛද්‍ය නිවාඩු වාර්තාවක් එමෙතන මෙඩිකල් එකක් ගන්න ගියා. එතන හිටපු වෛද්‍යවරයා හැඳුනුම්පත ඉල්ලුවා. අතරම හැඳුනුම්පත රැගෙන ඇවිල්ලා හිටියේ නෑ. ඊට පස්සේ ගෙදරට දුරකථනයෙන් කතා කරලා කිලෝමීටර් 30ක් විතර දුරින් තියෙන එකේ ගෙදරට කතා කරලා හැඳුනුම්පත රැගෙන ඉන්න කියලා කිව්වා. ඉතින් මේක කහමාරක දෙකට පස්සේ හැඳුනුම්පත රැගෙන ආවා. ඊට පස්සේ කිව්වේ මේ හැඳුනුම්පතෙන් නම් මේ මට දෙන්න විදියක් නැහැ. ඒ ගමනේ එහෙම කියනවා. අපිට ඔබගේ සේවා හැඳුනුම්පතයි අවශ්‍ය වෙන්නේ කියලා. ඊට පස්සේ ගුරුවරයා කියනවා මේ අපේ පාසලේ නම් එහෙම සේවා හැඳුනුම්පතක් දීලා නැහැ. ඇත්තටම මේ හැම පාසලකම මේ ওই සේවා හැඳුනුම්පත කියන එකක් නෑ. ලොකු පාසල් වල නම් පාසල විසින්ම නිර්මාණය කරපු නැත්නම් හදපු සේවා හැඳුනුම්පත් තියෙනවා. පොඩි සාමාන්‍ය පොඩි පාසල් වල ඒ සේවා හැඳුනුම්පතක් ඇත්තටම නැහැ. ඉතින් අන්තිමට මේ වෛද්‍යවරයා කියනවා එහෙනම් ඔබ ගිහිල්ලා පේ සීට් එකක් අරන් එන්න කියලා. ඉතින් බලන්න මේ කොයිතරම් මේ අපහසුතාවයකට පත් කරනවද කියලා. මේ ගුරුවරියගේ පැහැදිලිවම හැඳුනුම්පතේ සඳහන් වෙලා තියෙනවා ගුරුවරියක් කියලා. ඉතින් එහෙම තියද්දිමුත් ඇයි මේ තරම් මේ අපහසුතාවයකට පත් කරන්නේ? තවත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ රෝහල් වල නේවාසික ප්‍රතිකාර වලින් පස්සේ ටිකට් කැපුවාම මේ 9ට හිමත උදේවරුේ 9ට විතර මේ ටිකට් කපනවා. හැබැයි මේ රෝගියාට ගෙදර යන්නේ වෙන්නේ 4ට 5ට. හේතුව වෛද්‍යවරයා අස්සන තියන්නේ 4ට 5ට. ඉතින් බලන්න කොච්චර අර මනුස්සයා පැය ගාණක් ටිකට් කපලත් අපහසුතාවයෙන් ඉන්න තැනකුත් නැතුව පැය ගාණක් 9ට ටිකට් එක කපලා හවස 4-5ට ඉන්නවා කියන එක මේ මිනිස්සුන්ට මනුස්සකමක් නැද්ද? ඇවිල්ලා ඔකට අස්සන ගහන්න ওই තරම් අපහසුද? ඉතින් මේවා ඇත්තට මේ මනුස්සකම මිනිස්කම හදවතක් නැති මිනිස්සුන්ගේ කොයිතරම් මොනතරම් වෛද්‍ය වරෙක් වුණත් මනුස්සත්වේ නැත්නම් කවර කතාවද? ඉතින් මේ කියපු දේවල් අතරින් සමහර ඒවා බොහෝ රෝවල සිද්ධ වෙනවා. හැබැයි සමහර රෝවල වෛද්‍යවරුන් හිටියන් අනුකාර්ය මණ්ඩලයේ අතරම බොහොම මනුෂ්‍යත්වයෙන් සේවා කරන වෛද්‍යවරුන් හිටියුන් ඉන්නවා. නැතුවම නෙමෙයි. ඉතින් අද තාක්ෂණය තියෙන යුගයක්. SMS පණිවිඩයක් යවන්න පුළුවන්. WhatsApp පණිවිඩයක් යවන්න පුළුවන්. පැහැදිලි දැනුම් දීම් පුවරු දාන්න පුළුවන්. පොලිම් කළමනාකරණය කරන්න පුළුවන්. මේවට විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. හැබැයි අවශ්‍ය වෙන්නේ තව මිනිස්සෙක් ගැන හිතන්න පුළුවන් මනුෂ්‍යත්වයේ පිරුණු හදවතක් තියෙන මිනිස්සුන්ට විතරයි. නිදහස් සෞඛ්‍ය සේවා කියන්නේ බෙහෙත් නොමිලේ දෙන එක විතරක් නෙවෙයි. රෝගියාගේ කාලයට, ගෞරවයට සහ මනුෂ්‍යත්වයට වටිනාකම දෙන සේවාවක් විය යුතුමයි.